නීතියට උඩින් කිසිවක් නැති බවත් ගල්කිස්ස උසාවියේදී ප්‍රස්තුත සිද්ධියට මැදිහත් වූ පොලිස් නිලධාරියාට අගතියක් වෙනවා නම් පොලිසිය බාර ඇමතිවරයා ලෙසත් පොලිස් දෙපාර්තමේන්තුව ලෙසත් හැකි උපරිම මැදිහත් වීම සිදු කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ආනන්ද විජේපාල මහතා සඳහන් කරනවා. ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ආනන්ද විජේපාල ඇමතිවරයා පොලිස් නිලධාරීන්ට පැවසුවේ තමන්ගේ රාජකාරිය නොබියව කරන ලෙසත් එවැනි නිලධාරීන් වෙනුවෙන් තමන් පෙනී සිටින බවත්ය. අපි පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ට මේ වෙලාවේ ප්‍රකාශ කරන්න අවශ්‍යයි. ඒ නිලධාරියාට යම් අගතියක් අසාධාරණයක් වෙනවා නම් පොලිසිය බාර ඇමතිවරයා හැටියටත් පොලිස් දෙපාර්තමේන්තුව හැටියටත් පෙනී සිටින්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් මැදිහත් වීම කරනවා. කෙසේ වුවත් ඒ වෙලාවේ ආරවුලට සම්බන්ධ වූ නීතිඥවරයාගේ හැසිරීම ගැන අපි මේ වෙලාවේ කනස්සල්ල පළ කරනවා. ඔහුගේ අශෝභන හැසිරීම අධිකරණයට කළ අපහාසයක් විදිහටයි අපි සලකන්නේ. ඒ නිසා ඒ ආකාරයෙන් රාජකාරියට බාධා කරමින් අශෝභන ලෙස හැසිරුණු ඒ නීතිඥවරයා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා යනුවෙන් එතුමන් වැඩිදුරටත් සඳහන් කළා. ලංකා යූනිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න අප සමග රැඳෙන්න.